Hi, good morning. ඉතින් අපි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ හස්බන්ඩ්ගේ වර්ක් ඩේ එකකුයි මගේ කැම්පස් ඩේ එකකුයි. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි අද දවස ගත කරන්නේ කොහොමද කියලා අපි බලමු. මම නෑ. එයා වැඩට යනවා මම කැම්පස් යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපි දෙන්න උදේම අපේ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන ලැහැස්ති වෙලා දැන් ඉතින් මේ යන්න තමයි යන්නේ. හොඳටම පරක්කු වෙලා තියෙන ළමයි අපි යන ගමන් කතා කරමු. අපි යනවා පයින් බයික් එක ළඟට යනකම්. අන්න ඉතින් කිව්වත් වගේම අද නම් අපි vlog එක අරගෙන ආවා ඔන්න. ගිය සතියේ නම් අපිට එන්න බැරි වුණා. ඇත්තටම අපිට ටයිම් අද වුණා vlog එක එඩිට් කරගන්න මේ දේවල් වලට. ඉතින් අපි මේ සතියේ නම් ඔයාලා බලන්න අනිවාර්යෙන්ම එනවා කියලාමයි හිටියේ. ඉතින් ළමයි මම ඔයාලට කියන්න ඕනි ඔයාලා අපේ කලින් වීඩියෝස් වලට දාලා තියෙන කමෙන්ට්ස් ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බා. අපේ වීඩියෝ ෂෙයා කරලා තිබ්බා. ඒ හැම දෙයකටම ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මම ඔයාලට ගොඩාක් ආදරෙයි මේ දෙන ආදරයට හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා හරිම ආදරෙන් ඉල්ලනවා හැමෝගෙම. කතාවෙන් මම කැම්පස් එක ළඟටම ආවා. ඉතින් කැම්පස් එක ළඟට ආවට පස්සේ හස්බන්ඩ් මාව දාලා වැඩට ගියා. ඉතින් හස්බන්ඩ් මට හම්බ වෙන්නේ හවසට තමයි. ඉතින් අපිට ලෙක්චර්ස් තියෙන්නේ 4 වෙනි ෆ්ලෝර් එකේ. අපි ඉතින් ලිෆ්ට් එකට නැග්ගා. Say hi to my cutie. මට යාළුවෙකුත් හම්බුණා ලිෆ්ට් එකේදී. ඉතින් අපි දෙන්නම දැන් 4 වෙනි ෆ්ලෝර් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. Say hi to my cuties. ඉතින් ඔය ඉන්නේ අපේ සෙට් එක. අපේ සෙට් එක කිව්වට මොකද ළමයි අද ගොඩක් අය ලෙක්චර්ස් ඇවිල්ලා නැහැ. ඉතින් ඔය ඉන්නේ අපේ ලෙක්චර්ස් වලට අන්තිමට එන ජීවියා. හැමදාමත් කවදාවත්ම ලෙක්චර්ස් වලට කලින් ඇවිල්ලා නැහැ. හැමදාම පරක්කු වෙලා එන්නේ. ඉතින් ළමයි මට ලෙක්චර්ස් නම් රෙකෝඩ් කරන්න විදිහක් නැහැ. මේ තියෙන්නේ අපේ බ්‍රේක් එක. ඉතින් අපි බ්‍රේක් එකට කන්න මම අද මගේ යාළුවන්ට ෆ්‍රයිඩ් රයිස් එකක් හදාන් ගියා. ඉතින් යාළුවෝ දැන් මේ එක තමයි රස කර කන්නේ. ඉතින් ඔයාලට පේන්නේ අපේ කැම්පස් එකේ උඩටම පේන හරිම ලස්සන view එක. ඒ වගේම තමයි මෙතන ලස්සන වගේම මෙතනට ගියාම පුදුම තරම් නිදහසක් හිතට දැනෙන්නේ. ඉතින් අද දවස ඔහොම තමයි ගත වුණේ. ඔන්න ඉතින් හස්බන්ඩ් ඇවිල්ලා ඉන්නවා මට මාව එක්කන් යන්න හැන්දෑවේ. ඉතින් එයා මගේ යාළුවන්ටත් බයි බයි කියලා දැන් ඉතින් මාවත් තරම් අද වෙච්ච සිද්ධි ඔක්කොමත් කියව දැන් ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් ළමයි ඔයාලට මං කිව්වට කැම්පස් ඩේ එක ෂෙයා කරගන්නවා කියලා අද මගේ යාළුවෝ ගොඩක් හිටියේ නැහැ. ඒ නිසා මං ඔයාලට අනිවාර්යයෙන්ම හෙට දවසත් රෙකෝඩ් කරනවා කියලා හිතාගත්තා. එහෙනම් අදට බයි බයි. හෙට දවසින් හම්බෙමු. ඉතින් මේ තියෙන ඊළඟ දවස මෙන්න මෙයා තමයි ලෙක්චර්ස් වලට ආපු නැති කෙනා. අනිත් අය නම් අද ඇවිල්ලත් නැහැ ළමයි. ඒ වගේම මම අද උදේ වරුවත් රෙකෝඩ් කරේ නැහැ.
මේ තියෙන අපේ බ්‍රේක් ටයිම් එක. ඉතින් අපි පහලට යනවා. අපිට මොනවා හරි කන්න අරගෙන ඉන්න. මේ බ්ලොග් එකේ වැඩිපුරම තියෙන කන ඒවත් කොයිද ළමයි. අපි ආගිය පාරේ කෙලවර නෑ පේනමානේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ ඇවිදින අපි ආගිය පාරේ කෙලවර නෑ පේනමානේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ. ඔන්න ඉතින් ඔය විදියට තමයි අද දවස ගත වුනේ. ඉතින් මේ වීඩියෝ එකත් ලස්සනයි නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ ලස්සන comments අපිට එවන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. ගොඩක් ආදරෙයි.